හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔයාලව ගොඩාක් ආදරයෙන් අද වීඩියෝ එකටත් මම පිළිගන්නවා. ඔන්න මම කලින් vlog එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තනේ self motivation challenge එකක් ඔයාලත් එක්ක කරනවා කියලා. ඉතින් ඒකේ පළවෙනි එපිසෝඩ් එක තමයි අද මේ විදිහට ඔයාලා ගාවට අරගෙන එන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් අපිට මේ ලැබිලා තියෙන ජීවිතය ගැන හැම වෙලාවෙම අපි ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ වගේමයි අපි සතුටු වෙන්නත් ඕනි. ඉතින් මේ ජීවිතේ ලස්සනට ගත කරන්න අපි මුලින්ම තමන්ට ආදරය කරන්න පටන් ගන්න ඕනි. ඒ කියන්නේ ආත්මාර්ථකාමී වෙලා තමන් ගැනම හිතනවා කියන එක නෙමෙයි. මෙතන තමන්ට ආදරය කළා තමන් ගැන හිතලා තමන් වෙනුවෙන් දෙයක් කරන එක තමයි මම කියන්නේ. ඒ වගේම අපි ගැහැණු ළමේ කාන්තාවක් විදිහට තමන්ට ආදරය කරන්න පුරුදු වුණාම තමන්ගේ ජීවිතේ හරි ලස්සනට ගත කරන්න පුළුවන්. ඒ වගේමයි තමන්ගේ වටේ ඉන්න අනිත් අයත් ඔයා නිසා සතුටට පත් වෙනවා. මොකද ඔයා හරි ලස්සනට, ඔයා හරි පෙනුමට, ඒ වගේම හැමෝගෙම හිත දිනාගෙන හරි ලස්සනට ඔයාගේ ජීවිතේ ගත කරද්දී ඔයාගේ වටේ ඉන්න අනිත් අයත් ඔයා නිසා සතුටෙන් ජීවත් වෙනවා. මම කියන්නේ ඔයාගේ වටේ ඉන්න පවුලේ අය. self motivation challenge එකේ ඔයාලා අනිවාර්යෙන්ම කරන්න පුරුදු වෙන්න ඕන දේවල් ටික තමයි මම මේ විදියට එකින් එක ඔයාලට පෙන්වන්නේ. ඉතින් ඔයා තාමත් උදේට අවදි වුණ ගමන් ටී එක එහෙමත් නැත්නම් කොෆි එක නම් බොන්න බලාගෙන ඉන්නේ. ඒක බොන්න කලින් ඔයා අනිවාර්යෙන්ම මද රස්නේ උණු වතුර එකක් බොන්න පුරුදු කරගන්න. ඒ වගේමයි දවසක් ඇර දවසක්වත් බීට්රූට් ජූස් එක බොන්නත් පුරුදු වෙන්න. මොකද මේ ටිකම අපේ ශරීරයට හොඳයි. ඉතින් මේ පුරුදු දින 21ක් හරියට කරගෙන ගියාම ඔයාට ආයේ දිගටම මේවා කරන්න පුළුවන්. කලින් vlog එකේ නංගි කෙනෙක් මගෙන් අහලා තිබ්බා මම මගේ oven එකට මහපු cover එක පෙන්වන්න කියලා. ඔයාලා දැක්කේ cover එක තමයි. හැබැයි මම ඒක ටිකක් ලොකුවට තමයි මැහුවේ. මොකද ඉස්සරහින් ලොකු handle එකක් තියෙන නිසා ඒක හිරට මැහුවොත් කැතයි. ඒ නිසා තමයි මම ටිකක් ලොකුවට මහලා තියෙන්නේ. කවදාවත් වෙන කාටවත් ඕන විදිහට ඔයාගේ දවස් පටන් ගන්න එපා. ඔයාට ඕන විදිහට, ඔයාට ආස විදිහට අපි අර කියන්නේ ස්ලෝලි මෝර්නින් එකක් අන්න ඒ විදිහට පටන් ගන්න. ඔයාගේ උදේවරුව හරි ලස්සනට මෝටිවේෂන් එකක් ඇති වෙන විදිහට පටන් ගත්තම ඔයාගේ දවසේ ඉතුරු වැඩ ටික හරි ලස්සනයි. ඉතින් පුරුද්දක් විදිහට උණු වතුර එක බොන එක, බීට්රූට් ජූස් එක බොන එක ඔයාලා කලින් vlog වල දැක්කනේ. ඉතින් ඒ ටික කරලා ඉවර වෙලා මම උදේට බ්‍රෙක්ෆාස්ට් එක තමයි මේ ලෑස්ති කරන්නේ හස්බන්ඩ්ටයි අම්මටයි. හැබැයි මම උදේට මේ කෑමත් එක්ක මට හෙල්දි විදිහට කන්න පුළුවන් කෑමකුත් මම හදා ගන්නවා. ඊළඟට මං ඉතින් පුරුදු පරිදි ගෙදර වැඩ ටික නම් අනිවාර්යෙන් කරනවා. මොකද ඒකත් අපිට මේ චැලෙන්ජ් එකට ගන්න පුළුවන්. අර කම්මැලි කියලා හිතනවා නම් ගෙදර වැඩක් කරන්න, අනේ අද බෑ හෙට කරමු කියලා හැමදේම කල් දානවා නම් ඔන්න මේ චැලෙන්ජ් එකට ඔයාලට ඒ දේත් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මම ඒක හැමදාම කරන නිසා පුරුද්දක් විදිහට මම ඒක චැලෙන්ජ් එකට දාගත්තේ නැහැ. හැබැයි ඔයාලට පුළුවන් ඒකත් ගන්න. ඒකෙමයි අනිවාර්යෙන්ම ඔයාලා උදේට එහෙමත් නැත්නම් හවස ඔයාලගේ අවට තියෙන පරිසරයත් එක්ක, කියන්නේ ඔයාගේ ගාඩන් එක අන්න ඒකේ චුට්ටක් ඔයා නිදහසේ ඇවිදින්න. ඒ වගේමයි ගේ ඇතුලේ ඉන්ඩෝර් ප්ලාන්ට් හදන්න. එතකොට ඒකෙන් පුදුම සැනසීමක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මේකට ගොඩාක් සල්ලි වියදම් කරලා ඔයාලා කඩෙන් ඉන්ඩෝර් ප්ලාන්ට් අරගෙන, මල් පෝච්චි අරගෙන ඒව එකපාරට පටන් ගන්න ඕනි නෑ. ඔයාට තියෙන දේෙන් ඒක පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා අලුත් හොබි එකක් පටන් ගත්තොත් මේ චැලෙන්ජ් එක ඇතුලේ ඔන්න ඔයාට පුළුවන් මල් වවන ඒවා, එහෙමත් නැත්නම් ඉන්ඩෝර් ප්ලාන්ට් ගේ ඇතුලේ හදන ඒවා, ඔන්න ඔය වගේ ලස්සන විනෝදාංශයක් පටන් ගන්න පුළුවන්. ඔන්න ඊළඟට මම කරන්නේ වර්ක්අවුට් කරන එක. ඉතින් මම අනිවාර්යෙන් පැය භාගයක් විනාඩි 40ක් වගේ උදේට වර්ක්අවුට් කරනවා ගෙදර වැඩ හැමදේම ඉවර වුණාට පස්සේ. මම කරන්නේ සාමාන්‍යයෙන් වැඩිපුරම සුම්බා තමයි. මොකද මගේ ඇඟේ හැඩේ තියාගන්න, මගේ බඩ අඩු කරගන්න
කරන්න මට මේක ගොඩක් උපකාරී වුණා. ඒ නිසා මට හරියන්නේ සුම්බා නිසා මම ඒක දිගටම කරනවා. හැබැයි ඔයාලට පුළුවන් ඔයාලට තියෙන ඇඟ ඔයාලට තියාගන්න ඕන විදිහට ගැලපෙන විදිහ වර්කවුට් ඕන තරම් තියෙනවා. ගොඩාක් හොඳයි ඔයාලා යෝග කරනවා නම් වගේ. ඉතින් මම යෝග සමහර වෙලාවට කරනවා. හැබැයි මගේ ඇඟට ගැලපෙන්නේ මේක නිසා මම හිතුවා මම දිගටම මේ දේ කරනවා කියලා. මොකද මේකෙන් මගේ බර ටිකක් අඩු වුණා. ඒ වගේම ඇඟ හැඩ වුණා. ඉතින් ඒක නිසා මට මේක හොඳයි. ඔයාලටත් පුළුවන් මේ චැලෙන්ජ් එක ඇතුලේ ඔයාලා වර්ක්අවුට් කරේ නැත්නම් මේ වෙනකම් ඔයාලට පුළුවන් ජිම් එකකට යන්න. එහෙමත් නැත්නම් ගෙදර ඉඳගෙනම මේ වගේ පැය භාගයක් විනාඩි 40ක් පුංචි වෙලාවක් වෙන් කරගෙන ඔයාට පුළුවන් වර්ක්අවුට් කරන්න. ඒක ඔයාගේ ශරීරය වෙනුවෙන් ඔයා කරන දෙයක්නේ. ඉතින් සෙල්ෆ් මොටිවේෂන් කියන්නේ අන්න ඒකයි. ඔයා ඔයාවම මොටිවේෂන් කරගන්න මේ වගේ ඔයා කරන්න පුරුදු වෙන්න. ඊළඟට අනිත් වැදගත්ම දේ තමයි අපි මේ චැලෙන්ජ් එක ඇතුලේ අනිවාර්යෙන්ම දවස් 21ක් හරියටම දවස ගානේ වතුර ලීටර් 3ක් හෝ ඊට වඩා බොන්න පුරුදු වෙන්න ඕනි. මටත් කරන්නම බැරි වැඩක්. මම කොච්චර try කරත් සමහර වෙලාවට මට අමතක වෙනවා. ඒ නිසා මම දැන් ඒක චැලෙන්ජ් එකේ උඩින්ම මම තියාගෙන ඉන්නේ. අනිවාර්යෙන්ම වර්ක්අවුට් කරලා ඉවර වුණ ගමන් ටික වෙලාවක් ඉඳලා මම මගේ දවසේ වතුර ටික බොන්න පටන් ගන්නවා. එතකොට දවස ඉවර වෙන්න කලින් මම අනිවාර්යෙන්ම වතුර ලීටර් 3ක් බොනවා කියන එක මම අනිවාර්යෙන්ම කරනවා. ඉතින් ඔයාලත් මේ චැලෙන්ජ් එකට ඒක අනිවාර්යෙන් ඇතුළත් කරගන්න. ඔයා ලස්සන බෝතලයක් එහෙමත් නැත්නම් ලස්සන අර දැන් තියෙනවනේ ඕන තරම් ලස්සන කිව්වද දේවල් අන්නේ වගේ දෙයක් හරි අරගෙන ඔයාට පුළුවන් වතුර බොන එක ඔයාට ආසාවක් ඇති වෙන විදිහට කරන්න. දැන් දින 21ක් සෙල්ෆ් මොටිවේෂන් චැලෙන්ජ් එකක් කරනවා කියලා මුළු දවසම අපිට ඒකෙම දේවල් කර කර ඉන්න බෑ. අපිට ඊට අමතරවත් කරන්න දේවල් තියෙනවනේ. හැබැයි අපි අර යම්කිසි පාලනයකින් තමයි මේ දවස් 21 ගත කරන්න ඕනි. ඒ කියන්නේ ඔයාව පාලනය කරගන්න ඕනි. හිතන්නකෝ අපි මේ දවස් 21 ඇතුළත සීනි කන ප්‍රමාණය ටිකක් අඩු කරනවා කියලා. අන්න ඒක ඔයා දවස් 21ක් හරියට කරගෙන යන්න. දවසට සීනි හැඳි 2-3ක් ඔයා පාවිච්චි කරා නම් ඒක එක හැන්දකට හරි අඩු කරගත්තොත් ඒක ඔයාටනේ හොඳ. අන්න ඒ වගේ මම කියන්නේ. ඔයා මේ දවස් 21 ඔයාව මොටිවේෂන් කරගන්න එකක් තමයි කරන්න ඕනි. ඒ එක්කම ඔයා ජොබ් එකට යන ඒවා, ඔයාගේ ස්ටඩීස් වැඩ මේ හැමදේම කරන්න ඕනි. දැන් මම මේ රෙඩි වෙන්නේ උදේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. මම අද නිවිති ඔම්ලට් එකක් තමයි හදන්නේ. මම උදේ අනිත් හැදුවා හස්බන්ඩ්ටයි අම්මටයි ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒකට මම ගොඩාක් අර තෙල් එහෙම දාලා නෙමෙයි හැදුවේ. බටර් දාලා එහෙම තමයි හැදුවේ. ඉතින් ඒ නිසා මම හිතුවා ඒකට ගැලපෙන විදිහට මම අද මේ විදිහට නිවිති දාලා ඔම්ලට් එකක් හදනවා කියලා. ඒක හරිම රසයි වගේම හරිම ගුණයිනේ. ඔන්න ඊළඟට අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකත් අපිට ඕනිම දෙයක්. මේකෙදී මම සාමාන්‍යයෙන් කොහේ හරි ගමනක් යනවා නම් ඊට කලින් තමයි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්නේ. උදේ අවදි වුණ ගමන් කරන්නේ නැහැ. හැබැයි ගෙදර ඉන්න දවස්වලට නම් මම උදේ අවදි වුණ ගමන් කරනවා. මම දැන් මේ එළියට යන්න ලෑස්ති වෙලා ඉන්න නිසා මම ඒ යන්න ටිකකට කලින් තමයි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්නේ. මොකද එතකොට මගේ මූණ හරි සොෆ්ට් එකට තියාගන්න පුළුවන්. ඒ වගේමයි අපි මොනවා හරි මූණට යූස් කරනවනේ ක්‍රීම් වර්ග, ඒ වගේ පවුඩර් එහෙම නැත්නම් අපි ස්ටික් වර්ග ඕවා පාවිච්චි කරනවනේ. එතකොට ඒක වුණත් හරි ලස්සනට මූණේ තියාගන්න පුළුවන්. අර හරි සොෆ්ට් එකක් මට එනවා. ඒ නිසා තමයි මම එහෙම කරන්නේ. නැත්නම් අපිට සාමාන්‍යයෙන් උදේ අවදි වුණාට පස්සේ මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්. ඔන්න දැන් මං හස්බන්ඩ් එක්ක යනවා හස්බන්ඩ්ගේ බිස්නස් වැඩ වගේකට. එයාට හෙල්ප් කරන්න. එයාගේ බිල් වගේක් එහෙම තිබ්බා. එයාගේ ලෙටර්ස් වගේක් තිබ්බා හදන්න. ඉතින් ඒ වැඩ ටිකක් කරන්න තිබ්බ නිසා මම එයාත් එක්ක ආව ටවුන් එකට ඒ වැඩ ටික එයාට කරලා දෙන්න.
වගේමයි මේ සෙල්ෆ් මොටිවේෂන් චැලෙන්ජ් එක ඇතුලේ ඔයාට පුළුවන් දවසකට එක පාරක් එහෙමත් නැත්නම් ඔයා හිතනකො සතියකට එක පාරක් හරි කමක් නැහැ. ඔයාට ඔයා ආස තැනකට ගිහිල්ලා පොඩි රස කෑමක් කන්න, ආස දෙයක් කරන්න, ඒ වගේ දෙයක් වුණත් ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් ඒකට මහා ලොකුවට වියදම් කරන්න ඕනේ නෑ. පුංචි දෙයක් කාලා ඔයාගේ හිත සතුටු කරගන්න පුළුවන්. පුළුවන් තරම් අර ෆෝන් එකෙන් ඈත් වෙලා අවට පරිසරයත් එක්ක ඉන්න බලන්න. එහෙමත් නැත්නම් ඔයා ආස විනෝදාංශයක් එක්ක නිරත වෙන්න. එතකොට අර ෆෝන් එකට එහෙම ඇලිලා ඉන්න එක මේ දවස් 21 ඇතුලේ පොඩ්ඩක් ඈඩ් කරගත්තම ඔයාට නොදැනීම ඔයා ගොඩාක් හොඳ දෙයක් ඔයාට ලබාගෙන කියලා තේරෙවි. ඊළඟට මේ සෙල්ෆ් මොටිවේෂන් චැලෙන්ජ් එකේ ගොඩාක් වැදගත් දෙයක් විදිහට විනාඩි 20ක් විනාඩි 30ක් කියවන්න පුරුදු වෙන එකත් ගොඩාක් වටිනවා. ඉතින් මම ඉස්සර ඉඳන් කියවන කෙනෙක්, හැබැයි මටත් ඒක මග ඇරුණ අවස්ථා ඕන තරම් තිබ්බා. ඉතින් ඔයාට පුළුවන් මේ කාලේ හරි ලස්සන කතා කියවන්න. මම නම් මේ කියවන්නේ පොඩ්ඩක් රහස් පරීක්ෂක කතාවක්, එහෙම නැත්නම් ත්‍රිලර් කියන්නේ. අන්න එහෙම එකක්. හැබැයි ඔයාට පුළුවන් ඔයා ආස පොතක්. ඔයා මේ වගේ කැටගරිස් වලට ආසයි නම් මේවා කියවන්න පුළුවන්. ඔයා කැමති පොතක් කියවන්න පටන් ගන්න. බැයි මේ චැලෙන්ජ් එක ඇතුලේ ඔයා තියෙන ඕන පොතක් කියවන එක නෙමෙයි. ඔයා ආස, ඔයාගේ වයිබ් එකට ගැලපෙන, ඔයාගේ හිත සතුටු වෙන අන්න ඒ විදිහේ පොතක් කියවන්න පුරුදු වෙනවා. ඊළඟ සතියේ අනෙත් එපිසෝඩ් එකත් අරගෙන මම ඔයාලා ගාවට එන්නම්. එහෙනම් එතකන් සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.